Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම මේ vlog එකක් දාන්නේ මම හිතන්නේ දැන් මාස 3-4කට විතර පස්සේ අපිට exams තිබ්බා, projects තිබ්බා, වැඩ ගොඩාක් හින්දා මට ඇත්තටම අමතර කිසිම වැඩක් කරගන්න time තිබ්බේ නැහැ. ඉතින් මේ දාන්නේ මම කලින් record කරපු ටිකක් මට මේ vlog එක හදාගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා පරක්කු වෙලා හරි මේ ටික දාන්න ඕන කියලා. ළමයි මට තව අලුත් යාළුවෙක් හම්බුණා. හැබැයි මේ යාළුවා නම් ඉන්නේ මට මාව අහුවුනොත් එහෙම මාව කාලා දාන තරම් මානසිකත්වයක මොකද මම එයාව හැමදාම වීඩියෝකට ගන්නවා. ඉතින් නන්න. අයියෝ වගේ නම දන්නේ නැහනේ. හලෝ. බොංගා. ඔයාලා මගේ බ්ලොග්ස් බලනවා නම් මෙයාලා ඔයගොල්ලෝ දැනටම දන්නවා. ඉතින් මගේ යුනිවර්සිටි ලයිෆ් එක ඉරෙන්න ළඟයි. මං ගියාට පස්සේ මෙයාලා කොහොම කාලා බීලා ඉඳීද දන්නේ නැහැ. හැබැයි දැන් එයාලා නම් උදේ පාන්දරම මගේ රූම් එක ගාවට දුවගෙන පුරුදු වෙලා. ඉතින් අද උදේම ලෑස්තිලා යන්නේ අපේ යුනිවර්සිටි එකේ රිසර්ච් කොන්ෆරන්ස් එකට මකර් 2025. ඉතින් මේක අපිට ගොඩාක් university students ලාට විශේෂයෙන් final years වලට එයාලගේ research papers අපි කරන්න දරවෙන university වල අය guest speakers ලා විදිහට එනවා එයාලා අපිට sessions කරනවා අපි ගොඩක් දේවල් ගැන update වෙනවා මේ conference එක through. ඉතින් මම හිතුවා මේකෙත් පොඩි clip එකක් ඔයාලට දාන්න මේ research conference ඇතන සෑහෙන important university එකකට මොකද අපේ university වල ranking ඉහළට ගන්න එතකොට university එකේ ළමයිගේ performance පෙන්වන්න මේ වගේ conference සෑහෙන වටිනවා. අද ටිකක් විතර මට free දවසක් ඒ වෙනම උදේම නැගිට්ටා මොකද මම මටම ප්‍රොමිස් කරන් තිබ්බේ අද නම් පොඩි වර්කවුට් එකක් යන්න ඕනේ කියලා. ඒ දවස් ටිකේම කිසිම දෙයක් කරේ නැහැ. පොත්වල වැඩ විතරමයි. ඉතින් ඒවත් ඉන්න හොඳ නෑනේ ළමයි. ඒ හින්දා මම හිතුවා උදේම චුට්ටලට කන්නක් දීලා පාගලේ පැත්තේ ගිහින් එන්න. ගොඩක් කට්ටිය මට කමෙන්ට්ස් දාලා තිබ්බා. කොහොමද අක්කේ රැට පාඩම් කරලා තියෙන්නේ? ඉතින් මරක්ටි මහන්සි වෙති කොහොමද ඔය විදිහට කොණ්ඩේ මේන්ටේන් කරන්න කියලා. ඔයාලා දන්නවද අපි වර්කවුට් කරනවා නම් උදේම නැගිට ගමන් හොඳට වතුර බොනවා නම් hair losses සෑහෙන අඩු කරගන්න පුළුවන් වෙන කිසිම දෙයක් තිබුණේ නැත. ඒ නිසා ඔයා ටිකක් ෆ්‍රී වෙච්ච ගමන් මේ වගේ දෙයකට ටයිම් එක යොදවන්න ඒකට දෙන වෙලාව අපරාධයක් කියලා හිතන්න එපා. අනිවාර්යෙන්ම ඒ දේ වෙනුවෙන් යන්න. මේකට ගත්තත් හරියද? ඉතින් මේ වගේ ගමනක් තනියම යන්න කම්මැලි මම මගේ යාළුවවත් ඇහැරගෙන යන්නේ උදේ පාන්දර. නෑ she is the best motivator for this. එයා තමයි මාවත් මොටිවේට් කරලා මේ ගමන එක්ක යන්න හැමදාම. ඉතින් අපි දෙන්නම දැන් යන්නේ කැම්පස් එකේ ළඟ තියෙන පාක් එකට. ඔයාලා අමරුට කැම්පස් එක ගාවට ආවනම් දකින්නවා මේ පාක් එක. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හම්බ කරත් මොකටද නේද අන්තිමට අපි ලෙඩෙක් වෙලා නම්. ඒ හින්දා මොන වැඩේ තිබ්බත් ඔයාගේ මේ පැත්තටත් ඒ කියන්නේ ඔයාගේ හෙල්ත් එක ගැන හිතන පැත්තටත් පොඩි අවස්ථාවක් දෙන්න. ඊළඟ එක තමයි කියන්න ලැජ්ජයි ළමයි අපිට වඩා හොඳට මෙතන ඉන්න ඇන්ටිලා හොඳට වර්කවුට් කරනවා අපිට ටිකක් කරද්දී මහන්සි. ඔන්න වැඩේ. ඉඳලා මාසෙට දවස් දෙකක් යන ඉඳලා අපිට තාම මේ පුරුදු නැති ගතිය තියෙනවා. හැබැයි හැමදාම එන කට්ටිය යාලා වයසට ගියත් හරිම ඇක්ටිව් යාලට මහන්සියක් දෙන්නේ නැහැ ෂෝප් එකට වර්කවුට් කරලා යනවා. ඉතින් ඉඳලා හිටලා හරි පුළුවන් වෙලාවක මේ විදිහට දවස් දෙකක් මාසෙට පටන් ගත්තාම චූටි මෙව එකක් තියෙනවා.
ඔන්න බලන්න ඉතින් මිනිස්සුන්ගේ වැඩ. ප්ලීස් ඔයාලා ඔයාලි කරකට දෙයක් අරන් යනවා නම් ඒක එතන දාලා යන්න එපා. ඔයාලට අරන් යන්න පුළුවන් නම් ඒක ආය අරගෙන යන්නත් පුළුවන් නේද? I don't know this is okay or not, but workout කරලා පස්සේ මට යකෙක් කන්න බඩගිනි. අපි ආයේ බෝඩිමට එන්නේ කෑම ගොඩාක් කාගෙන. දැන් කාලා බීලා ඊළඟ ලොකුම වැඩේ අද දවසම තියාගෙන ඉන්නේ මගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේ වැඩවලට. මොකද අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහට ලිටරචර් රිවිව් ප්‍රොපෝසල් සබ්මිෂන් මේ ගොඩාක් දේවල් එනවා. ඒවට දැන් අපි දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න ඕන. මගේ යාළුවා එයා යුනිවර්සිටි ගියා එයාගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේ වැඩවලට. මම හිතුවා නිදහසේ අද බෝඩිමට වෙලා මගේ වැඩ ටික කරගන්නවා කියලා. මොකද අද මට තියෙන්නේ සම්පූර්ණම රිසර්ච් පේපර්ස් සෙට් එකම කියවන්න. ඒ හින්දා මම හිතුවා බෝඩිමේ ඉන්න එක අද හොඳයි කියලා. ඉතින් අගාලා ඔෂකට දාගෙන ඊළඟ වැඩේට අපි රෙඩි වෙමු. මම ඒත් ආඩි කියන්නම් මොකද මේ FYP කියන්නේ. මොකක්ද එකකින් වෙන්නේ මොකක්ද එකකින් ඉම්පැක්ට් එක කොහොමද ඒක යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට බලපාන කියලා. So guys ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ FYP කියන්නේ මේක මෙච්චර වැදගත් කියලා. ඇත්තටම FYP එකක් කියලා කියන බයිනල් ප්‍රොජෙක්ට් එක කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බෙන වටිනම chance එකක්. මොකද ඒක යාට මාස්ටර් එකක් කරන්න PhD එකට රට යන්න ඉන්නවා නම් මේකෙන් අපිට ස්කෝලර්ෂිප් පිච් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ හොඳ ජොබ් එකක් හොයාගන්නත් FYP එක ලොකු උදව්වක් වෙනවා. ගොඩාක් දේවල් අපිට තනියෙන් ඉගෙන ගන්න වෙනවා. ඇක්චුවලි ඒක 8 ක්‍රෙඩිට් මොඩියුල් එකක් වගේ. කියන්නේ ක්‍රෙඩිට් 8ක මොඩියුල් එකක් වගේ. සාමාන්‍යයෙන් කොච්චර මහන්සියලා එක්සෑම් එකක් කොච්චර අමාරු වුණත් 3 ක්‍රෙඩිට් 2 ක්‍රෙඩිට් වගේ තමයි අපේ මොඩියුල් එක කියන්නේ. හැබැයි මේක completely 8 credits. මේක අවුරුද්දක් තිස්සේ මහන්සියලා කරන්නේ. So most of the things we never actually learn in our previous years. අපි කලින් අවුරුද්දේ ඉගෙන ගන්නේ yeah there are some few basic concepts here and there, but when it comes to the real work we literally have to dive into a lot of new stuff. Okay, ඉතින් අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා මේකෙන්. ඒකයි යුනිවර්සිටි එකේ ක්‍රෙඩිට් 8ක් එයාලා දෙන්නේ FYP එක වෙනුවෙන්. Sometimes it's actually hard to identify even research gap also. අපිට අපේ FYP එකෙන් අපිට රිසර්ච් ගැප් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඇත්තටම අමාරුයි. අපිට මාසයක් විතරම මේක ටොපික් එක හරියට තේරුම් ගන්න මාසයක් විතර යනවා. මෙතන මම අපේ FYP එකේ මොකද්ද වෙන්නේ කියන එක නම් පැහැදිලි කරන්නේ නැහැ. අපි ඒක ලැබනවරුගේ මැද හරිය වෙද්දී අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් ඉවර වෙන කාලයට බලමු මොකක්ද අපි කරන්න කියලා. ඊළඟම වැදගත්ම දේ තමයි මේ දවස්වල FYP විතරක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට SEM 7 එක්සෑම් එකත් දැන් ළඟ වෙනවා. මේ සෙමෙස්ටර් එකේ එක එක්සෑම් එකක් හරි රිපීට් වුණා. ඒ රිපීට් චෙක් කරාට හරි එක්සෑම් එකේදී ඇබ්සන්ට් වෙන කෙනාට හරි බැච් එක මිස් වෙනවා. ඒ කියන්නේ යාගේ යාළුවොත් එක්ක යට ඩිග්‍රී එක ගන්න බෑ. ඒ නිසා ෆයිනල් ඉයර් එකේ තියෙන එක්සෑම්ස් ඇත්තටම සෑහෙනම පරිස්සමට හොඳට වැඩ කරලා ලියන්න ඕනේ. මොකද එකක් හරි මිස් වුණොත් එකක් හරි කරගන්න බැරි වුණොත් ඔයාලට කෙලින්ම ඩිග්‍රී එක ගන්න පුළුවන් කාලෙදි ගන්න හම්බෙන්නේ නැහැ. තවත් අවුරුද්දක් කැම්පස් එක ඇතුලේ ඉන්න වෙනවා. ඕනම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ගෙදරින් ඈත් වෙලා ඉන්නවා නම් වීකෙන්ඩ් එක එනකන් තමයි බලන් ඉන්නේ ගෙදර දුවන්න. ඉතින් අපිත් එහෙමයි. වැඩි කරමු නේද වීකෙන්ඩ් එක ආවට ගෙදර තමයි. ඔයාලට තේරෙනවා ඉතින් අතර තිබ්බ එන්වයරන්මන්ට් එකයි මෙහෙට ආවම වටපිටාව වෙනස් වෙච්ච විදිහයි එක්ක ඇයි අපි මෙච්චර කැමති ගෙදර යන්නේ කියලා. වත්ත බාන
පාටුවයි. අර පැත්තට ගිහින් බලමු පාටුවනේ. හරි. ඉන්න බලන්න. බලන්න. දැක්කද? ඔයන් සුද්ධ කරලා. මේ එහෙම තමයි හාල් එන්නේ. මීට අවුරුදු 20කට විතර කලින් නම් මේව දැක්කහම මෙහෙම ඉඳී නැහැ. ඇත්තටම මට වෙලාවට හිතෙනවා අපි ද අන්තිම ජෙනරේෂන් එක මේ දේවල් එක්ස්පීරියන්ස් කරපු කියලා. මොකද දැන් කාලේ ළමයින්ට ගොඩක් මේ දේවල් අඩුයි. මම හිතන්නේ අපි තමයි ලාස්ට් ජෙනරේෂන් එක මේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරපු. ඉකුරු දාම් ප්ලේට් එකක් එක්ක හාල් බෝලයක් කන්න ගෙදරම එන්න ඕන. ඊළඟ අපේ ප්‍රොජෙක්ට් එකක් තිබුණා. මේකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක නෙමෙයි සෙමෙස්ටර් ප්‍රොජෙක්ට් එකක්. මේකේ ඉවැලුවේෂන් එකක් එනවා. ඒකේ ටෙස්ටිං වගේක් කරන්න තිබ්බා. ඉසිකද බිල්ඩ් කරාට පස්සේ ඉදිරියට කරන්න ඕන හින්දා මම රොබෝවත් අරගෙන තමයි මේ පාඩ ගෙදර ආවේ. මේ වගේ ගැජමැට් එකකින් ගෙවල් වල ඉන්න චූටි කොළු පොඩ්ඩන්ගෙන් බේර ගන්න හරි අමාරුයි. මොකද යාළුවා මේවට අපිට වඩා ආසයිනේ. ඒ හින්දා එයා නිදා ගන්නකන් ඉඳලා ඊට පස්සේ මම මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් මේ ඔක්කොම ඉවරලා පහුවදා මම හොස්ටල් ආවා. මොකද කැම්පස් එන්න ඕනේ වැඩ වගේක් තියෙනවා කරන්න. අපි හිතුවා අපේ රොබෝගේ වැඩ ටික අද ලයිබ්‍රරි එකේ ඉඳන් කරනවා කියලා. මම හිතුවා මේ රොබෝගේ කම්පිටිෂන් එකත් ඔයාලට බ්ලොග් එකක් විදිහට පෙන්නනවා කියලා. හැබැයි ලාස්ට් මිනිට් අපිට වැඩ ඔක්කොම එකට එකතු වෙලා තිබ්බ හින්දා මට එකක්වත් වීඩියෝ ගන්න බැරි වුණා. හැබැයි මේක අපි හැදුවේ කම්පිටිෂන් එකකට. ඉතින් ආයෙ අලුත් vlog එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලගේ ලයිෆ් එකේ හැම දෙයක්ම සක්සස් වෙන්න කියලා මම විශ් කරනවා. ඔයාලා හැමෝටම good luck. Bye bye.